මගේ නම රෝෂිනී. මගේ මහත්තයා ඉන්දික. අපි කසාද බැඳලා මහත්තයාගේ මහගෙදරමයි පදිංචි වෙලා ඉන්නේ. එයාලගේ පවුල එකම දරුවා ඉන්දික නිසයි. ඉන්දිකගේ අම්මයි තාත්තයිත් හරිම හොඳයි. එයාලා මට සලකන්නේ ලේලියෙකුට වගේ නෙවෙයි, එයාලගේම දුවෙකුට වගේ. ඉන්දිකයි මායි කසාද බැඳේ අවුරුදු 5ක ප්‍රේම සම්බන්ධතාවයකින්. ඒ නිසාමද මන්දා අපි දෙන්න හරිම ආදරෙන් සතුටින් තමයි ජීවත් වෙන්නේ. අම්මයි තාත්තයි අපි දෙන්නමයි හරිම සමගියෙන් එකම ගෙදරක එකට ජීවත් වෙනවා. මාත් එයාලා දෙන්නට කිසිම වෙනසක් කරන්නේ මගේ අම්මටයි තාත්තටයි වගේම තමයි මං එයාලා දෙන්නටත් සලකන්නේ. මම මේ කතාව කියන්නේ අම්මටයි මටයි දේවාලයක යකදුරේගෙන් සිද්ධ වුණ අබැද්දියක් ගැන ඔයාලට කියන්න. ඉන්දිකගේ පුංචි අම්මයි ගෙදර තිබුණ තොවිලයකට අපි 4 දෙනාම සහභාගී වුණා. ඒකේ වැඩ අවසානයේදී ඒ යකදුරා ඇවිත් හිටපු අයට තාත්තට කියන්න පටන් ගත්තා. අපි 4 දෙනාවත් ගෙන්නලා විස්තර කියන්න ගත්තා. එතකොට අපිට කිව්වා අපේ ගෙදර දෝෂයක් තියෙනවා. ඒ නිසා ගෙදර දොරේ කිසිම දියුණුවක් නැහැ. ඒ වගේම දැන් තියෙන සතුට සමගිය නැතරම නැති වෙලා අපි එකිනෙකාගෙන් වෙන් වෙලා යන දිනේ වැඩි ඈතක නෑයි කියලා. ඒ නිසාම ඉක්මනටම ගෙදර දෝෂය අයින් කරගන්න කියලාත් කිව්වා. අපිත් ඒ කතාවට හොඳටම බය වුණා. එදාම ඒක කරන්න ඕන විදිය අහලා ඕන කරන බඩු ලයිස්තුවත් ඉල්ලගෙන දිනයකුත් කතා කරගෙනමයි අපි ගෙදර ආවේ. ඊට පස්සේ ඒ වැඩේට ඕන කරන බඩු ටික ලෑස්ති කරගෙන කිව්ව දවසටම අපි වැඩේ කරන්න පටන් ගත්තා. ඒ යකදුරා අවුරුදු 60ක 65ක විතර පෙනුම ගත්ත මිනිස්සෙක්. ඒත් ඒක ආපු වෙලාවෙ ඉඳලම අපි දිහා, ඒ කියන්නේ අම්මයි මායි දිහා බලපු විදිය නම් ඇල්ලුවෙම නෑ අපිට. අපි දෙන්නම සුදුයි, ඇඟ චුට්ටක් විතර මහතයි. ඒ නිසා ටිකක් විතර එක වගේ පෙනුමක් තමයි තියෙන්නේ. ඒ මිනිහා ආපු වෙලේ ඉඳන් ඒ මිනිහාගේ ගෝලයාත් එක්ක අපි දෙන්නට විහිළු කළා ගාන සබම් මොනවද කියලා අහහා. අපි මේ වැඩවලට ඕන කරන බඩු සපයන්නේ එහෙ මෙහෙ දිව්වා මිසක් ඒ දේවල් වැඩි ගණන් ගත්තේ නැහැ. කොහොම හරි රෑ 11 12 විතර වෙනකොට තමයි කිව්වා මේ වැඩේ හොඳම හරිය තියෙන්නේ. ඒකට පිරිමි කට්ටිය වත්තෙන් පිට වෙලා ඒ ළඟ තියෙන තුම්මන් හන්දි වලට යන්න කියලා පිරිමින්ට දැනුම් දුන්නා මුලදිම. ඒ විදියට ගේ වටේට නූල් ඇදලා මොනවද මතුරලා තට්ටුවක් ගෝලයාට දුන්නා කන්තකට ගිහින් දාන්න කියලා. ගෝලයා ඒක දාලා එනකන් ඉතුරු වැඩ පටන් ගන්න බෑ කියලා සාත්තර අහන්න කැමති අයට සාත්තර අහන්න පුළුවන් කියලා කිව්වා. අපි ගෑනුවයි 4-5 දෙනෙක් විතරයි ගෙදර ඉතුරු වෙලා හිටියේ. ඉස්සෙල්ලම අම්මට එන්න කිව්වා අම්මා ගැන කියන්න. අම්මා ගියාට පස්සේ අම්මටම කිව්වා දොර වහගෙන එන්න කියලා. අම්මා ගිහින් විනාඩි 10කින් විතර එළියට ආවේ මූණත් හොඳටම නරක් කරගෙන අඬ වගේ. ඒත් ඒ ඇයි කියලා අහන්න මට වෙලාවක් තිබුණේ නැහැ. මොකද ඊළඟට මට කතා කරපු නිසා. මට දොර වහගෙන මෙන්න කියලා කිව්වා. මං ගියාට පස්සේ ආරුරින් වගේ මොනවද මතුරලා ඊට පස්සේ කිව්වා මේ කරදර වලින් ගැලවෙන්න නම් මගේ මේ දේවදරුවා කියන දෙයට අවනත වෙලා ඉන්න කියලා. මාත් ඉතින් ගල් ගැහිලා වගේ බලාගෙන හිටියා. ඊට පස්සේ ඒ මිනිහා කියනවා ඒ මිනිහා එකට එන්න ඕනේ එතනින් තමයි මේ කරදර වලින් ගැලවිලා යන්න පුළුවන් වෙන්නේ කියලා. ඒත් මේ කාමරය ඇතුලේ මාව මරලා දැම්මත් මට ඒකට ඉඩ දෙන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඒත් ඒ මිනිහා මගේ ඇඟ අත ගන්න පටන් ගත්තා. ඊට පස්සේ මං ඒවට විරුද්ධ වෙලා කිව්වා මට ඕන නැති සාත්තරයක් නැහැ, මට මෙතනින් එළියට යන්න ඕනේ කියලා. ඊට පස්සේ ඒ මිනිහා මට යන්න කියලා ආයෙත් කතා කරලා කිව්වා මේ රහස් පිටට දෙන්න හොඳ නැහැ, ඒ නිසා හිතේ තියාගන්න කාටවත් කියන්න එපා කියලා. ඒ විදියට එතන හිටපු අනිත් අයත් ඇතුළට ගත්තා. ඒත් දොර වහන්න කිව්වේ නැහැ. අපිටත් ඇහෙන්නම මොනවදෝ කියලා ඒ අයව එළියට එව්වා. කොහොම හරි පාන්දර 2-3 වෙද්දී දෙන්නම වැඩ ඉවර කරලා ඊට අදාළ මුදලුත් තරම් යන්න ගියා. ඒ අතරේ මං දැක්කා අම්මා පැත්තකට වෙලා අඬන්න ඉන්නවා. වෙච්ච දේ නිසා මාත් හිටියේ අවුලෙන්. ඒත් මං අම්මට ඒ බවක් නොපෙන්වා අම්මා අඬන්නේ ඇයි කියලා ඇහුවත් මුලදී එයා කිව්වා පස්සේ කියන්නම් කියලා. ඒත් මං බල කරගෙන අහනකොට එයා මට හැමදේම ඇත්තම කිව්වා. බලද්දී අම්මටත් මට කියපු ටිකම මේ මිනිහා කියලා අම්මව බය කරගෙන අම්මගෙන් ඌට ඕන විදියට උගේ වැඩේ කරගෙන අම්මට තර්ජනය කරලා එහෙම අකමැති වුණොත් අපේ පවුලට මහා විනාශයක් වෙනවා කියලා. ඒ බයටම අම්මා ඌට ඒකට ඉඩ දීලා. ඊට පස්සේ මට වුණ දේත් මං අම්මට කිව්වා. අපි දෙන්නම කතා වෙලා මේ සිද්ධිය තාත්තට ඉන්දිකටයි කිව්වා. කිව්වට පස්සේ ඒ දෙන්නත් අපිට හොඳටම බැන්නා ඇයි ඌ යන්න කලින් මේ ගැන කිව්වේ නැත්තේ කියලා. පස්සේ යාලා කිව්වා අපි මේකට නිකන් ඉන්න හොඳ නැහැ. අපි මේ ගැන පොලිසියට කියමු කියලා.
ඒ දෙන්න මේ ගැන කියලා පොලිසිය පැමිණිල්ලක් දැම්මා. ඒ දේවල් වෙලා දවස් 2-3කින් විතර ඌව පොලිසියෙන් අල්ලගෙන තිබුණා. අපිවත් පොලිසියට කැඳවලා විස්තර සටහන් කරගෙන උගෙන් ප්‍රශ්න කරද්දි ඌ කිව්වලු මේ කිසි දෙයක් ඌ දන්නේ නැහැ. ඒ වැඩේ කරනකොට උගේ ඇඟට පෙරේතෙක් වැහෙනවා. ඒ පෙරේතයාට ඕන විදියට තමයි හැමදේම සිද්ධ වෙන්නේ කියලා. කොහොම හරි වැඩි විස්තර හොයාගෙන යනකොට තමයි ආරංචි වෙලා තියෙන්නේ ඌ මේ දේ අපිට විතරක් නෙමෙයි තව ගොඩක් ගෑනු අයට කරලා තියෙනවා කියලා. කොහොම වුණත් අන්තිමට මිනිහට නඩු දාලා අවුරුදු ගානකට හිරේ යන්න උනා කියලා තමයි අපිට නම් ආරංචි උනේ. ඔන්න ඕක තමයි දේවාල වලට ගිහින් බොරු සාත්තර අහලා අපිට වෙච්ච විස්තරේ. මං හැම දේවාලයකටම වැරදි කියන්නේ ඒත් අපි අපේ දේවාල වලට ගිහිල්ලා මේ වගේ රැවටිලි වලට මොනතරම්නම් අහු වෙනවද? ඒ වගේම දෙයියන්ව විකුණගෙන කන දෙයියන්ට දෙස් දෙවල් අස්සවන මේ මිනිස්සුන්ට දෙයියොම තමයි දඬුවම් දෙන්න ඕනි කියලායි මම නම් හිතන්නේ.